යාළුවනේ අද ඔයගලන්ට පෙන්වන්න හදන්නේ කජු මාළුවක් හදාගන්න හැටි. ඔයගොල්ලෝ හදලත් ඇති. ඒ වුණාට ඉතින් අපි ගෙදර ඇදුව හින්දා මේ හදන හැටි වීඩියෝ එකක් දැම්මා. භාජනයක් ඉස්සෙල්ලාම තියලා ඒක තෙල් ටිකක් දාගෙන මෙහෙම තෙල් ටික රත් වෙන්න තියලා ඒකට එකතු කරගන්න ලුණු මිරිස් එතකොට කරපිංචා රම්පා ඒ දේවල් ටික එකතු කරගෙන මේක රන් වෙන පහ වෙනකන් මේක තියා ගන්න ඕනේ. කුරුඳු කෑල්ලකුත් මේකට එකතු කරගන්න. මේක හැඳි ගාගෙන මේ විදියට රන් වෙන පහ වෙනකම් මේක තියාගන්න. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු මිරිස් කුඩු එතකොට තුන පහ කුඩු කහ කුඩු ඒ ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන මේක හොඳින් හැඳි ගා ගන්න. ඊට පස්සේ අපට පුළුවන් මේකට අපි සෝදලා කපලා සෝදලා ගත්ත කජු ටිකයි අපි කජු වලට අමතරව කැරට් ටිකකුත් එකතු කරා මේකට. අපිට කැරට් ටිකයි කජු ටිකයි මේකට මෙහෙම එකතු කරගෙන ඒකත් හැඳි ගා ගන්න. ඊට පස්සේ අපි මේකට දිය කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. ඒකල්ල හොඳට හැඳි ගාගෙන තියාලා බලන්න තියන්න මේක හොඳට ඉදෙනකන් තියන්න. ඇත්තටම ලේසි. ඉතින් මේ කෑම ಜಾති හදන එක ලොකු දෙයක් නෑ. ඔයගොල්ලන්ට ඉතින් ගෙදරදී හදා ගන්න පුළුවන් රස කජු මාළුවක්. බලලා කමෙන්ට් එකක් දාන්න.